අද අපි කතා කරන්නේ අපේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කියන පාඩමේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලට මතක ඇති දුවේ පුතේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ L සංදි හතරක් තියෙන අවස්ථාවකදී අභ්‍යන්තර සහ බාහිර මිනුම් තියෙද්දි කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කිරීමක් කරන්න කියලා. අද වීඩියෝ එකේ අපි කතා කරනවා මේකට තවත් පුංචි කොටසක් එකතු කරලා. මුලින්ම රූප සටහන බලන්න. මම ඔයාලට කිව්වා අද රූප සටහනේ පොඩි වෙනස්කමක් තියෙනවා කියලා. ඔයාලට මතක ඇති එදා අපි ගණන් හදද්දී තිබ්බේ තනි කාමරයක්. අද ඒ තනි කාමරයේ පුතේ කාමර දෙකක් වෙලා තියෙනවා. මේක කාමර දෙකක් වෙද්දී මැදින් එකතු වෙලා තියෙනවා පුතේ තවත් බිත්තියක්. මේ බිත්තියක් මැදින් එකතු වෙනවා කියන්නේ වෙනම සංදියක් හැදෙනවා. මේ සංදිය T සංදියක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒ T සංදියේ පැහැදිලි රූප සටහනක් මගේ වම් අත පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රූප සටහනට අනුව පුතේ L සංදි හතරට අමතරව අපිට තවත් T සංදියකුත් අපි ගාන හදද්දී එකතු කරන්න වෙනවා. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. වෙනද වගේම අපි දන්න දත්ත වලින් ගාන හදන්න පටන් ගමු. ඔයාලට පේනවා මේ රූප සටහනේ පුතේ අභ්‍යන්තර මිනුම් තමයි දීලා තියෙන්නේ. කාමරයක පළල විදිහට දීලා තියෙනවා මිලිමීටර් 1500ක්. කාමරේ දිග එහෙම නැත්නම් උස විදිහට දීලා තියෙනවා මිලිමීටර් 3000ක්. වෙනද විදිහටම දන්න ටිකෙන් අපි ගාන හදන්න පටන් ගමු. වෙනද අපි ගත්තේ දෙවරක් 1500යි කියලා. අද මම මේකේ හතරක් දාලා තියෙනවා. මොකක්ද හේතුව? ඔයාලා හිතන විදිහට මෙන්න මේ 1500 කොටස් හතරක් තියෙනවා පුතේ මේ T සංදියක් මැදින් එකතු වෙද්දී. මේ තියෙන්නේ පළවෙනි කොටස. මෙතන තියෙනවා දෙවෙනි කොටස. මෙතනින් තුන්වෙනි කොටස මෙන්න හතරවෙනි කොටස. 1500 කෑලි හතරක් තියෙනවා. ඒ නිසා මම 4 වැඩි කිරීම 1500 කියලා ලියා ගත්තා. එතකොට මෙතන අපිට උත්තර එනවා පුතේ 6000ක් කියලා. ඊළඟට අපි ගන්නවා මේකේ උස පැත්ත. එහෙම නැත්නම් දිග පැත්ත. මේකේ මම දානවා 3 වැඩි කිරීම 3000. ඇයි මම මේකේ කොටස් තුනක් ගත්තේ? ඔයාලා රූප සටහනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටස් තුනක් තියෙනවා පුතේ. T සංදියක් එකතු වුණ නිසා. ඒ නිසා මම 3 වැඩි කිරීම 3000 කියලා ගත්තා. මෙතන අපි උත්තරේ ගන්නවා 9000යි මිලිමීටර්. අභ්‍යන්තර මිනුම් තියෙන නිසා ඔයාලා කලින් පාඩම් වලදී ඉගෙන ගත්තා මේකේ L සංදි එකතු කිරීමක් තමයි කරන්න ඕනේ. අපි ලියමු. එකතු කිරීම add වරහන් ඇතුලේ L සංදි භාගය වරක් 2 වැඩි කිරීම 4 බිත්තියේ ඝනකම 225යි. මේකට තවත් කොටසක් එකතු වෙන්න ඕනේ. හැබැයි අපි මුලින්ම දන්න ටික හදලා ඉමු. මෙතන උත්තරේ 900. මේකට තව මොනවද එකතු වෙන්න ඕනේ? අද අපේ වීඩියෝ එකේ විශේෂම කොටස තමයි T සංදිය මේ කොටසට එකතු වෙන්න ඕනේ. ඔයාලා මේ රූප සටහනේ මම දිග සහ පළල සලකුණු කරද්දී එකතු නොවුන කොටසක් හඳුනා ගන්න ඇති. මෙන්න මේ කොටස. මේ කොටස් දෙකක් පුතේ එකතු වෙන්න ඕනි මේ සම්පූර්ණ මධ්‍ය රේඛා දිග ගණනය කිරීමට. අපි බලමු T සංදියක ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. හරි. මේ රූප සටහනේ පුතේ ඔයාලට T සංදියක් වෙනම පෙන්නලා තියෙනවා. මේක අපි පොඩ්ඩක් විකසනය කරලා බලමු කොහොම කොටස් දෙකක්ද මේ T සංදිය ඇතුලේ ඇතුල් වෙලා තියෙන්නේ කියලා.
හරි. T සංදිය විකසනය කරාම ඔයාලට මතක ඇති කලින් රූප සටහනේදී අපි මෙන්න මේ කොටසට එනකම් ගණනය කිරීම කරා. ඊට පස්සේ මේ පැත්තත් අපි මේ විදිහට ගණනය කිරීම කරා. මේ කොටසත් අපි ගණනය කිරීම කරා. හැබැයි අර මැද තිබ්බ කොටස එකතු කරේවත් අඩු කරේවත් නැහැ. මේක තමයි T සංදිය. මේකේ ඇතුලේ තියෙන කොටස අපි කොහොමද ගණනය කිරීම කරන්නේ කියලා බලමු. add T සංදියක් නිසා අපි ඒක T සංදියක් කියලා පෙන්විය යුතුමයි. නැත්නම් අපි දන්නේ නැහැ මේක T සංදියක්ද L සංදියක්ද මොකක්ද අඩු කරේ මොකක්ද එකතු කරේ ඇයි එහෙම කරේ කියන එක අපි දන්නේ නැහැ. මේ නිසා එකතු කිරීමත් එක්ක අපි T සංදියක් කියලා මෙතන පෙන්වනවා. මෙන්න මේ හිස්තැනට එන කොටස පුතේ අපිට අර විදිහටම ලියා ගන්න පුළුවන්. 225යි කියලා. 225 උනාට මෙයාගේ T සංදි දෙකක් තිබ්බා. මේ T සංදිය ඇතුලේ මේ 225 කැලි එකයි තියෙන්නේ. ඒකට අපිට කෙලින්ම මෙතන දාන්න පුළුවන් T සංදි දෙකක් තිබ්බ නිසා මේ වගේ කැලි දෙකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඉහළ අතට එක T සංදියක ඉහළ අතට එක කොටසයි තියෙන්නේ. මෙන්න මේ කොටස. මේ වගේ කොටස් තියෙන T සංදි දෙකක් තියෙනවා. ඒ නිසා අපි දාගන්නවා 2යි කියන්නේ. ඊළඟට මේක ගඩොලේ පළලින් භාගයක් නිසා අපිට ඒකත් ලියා ගන්න වෙනවා. මොකද ඔයාලට මතක ඇති L සංදි වලත් අපි මේ ගඩොලේ පළලින් භාගයක් තියෙනවා කියලා පෙන්නුවා. ඒ විදිහටම ගඩොලේ පළලත් පුතේ මෙතනට අපි එකතු කරනවා. මෙන්න මේ කොටස් දෙකේ එකතුව තමයි T සංදියක් කියන්නේ. මේ කොටසේ එකතුව අර අපි කලින් හදපු ගානට එකතු කරාම සම්පූර්ණ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කරන්න පුළුවන්. මෙන්න මේ කොටස කලින් ගානට අරන් ගිහලා බලමු පුතේ කොහොමද සම්පූර්ණ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම අපි සිද්ධ කරන්නේ කියලා. හරි. සුපුරුදු විදිහට අපි මෙතන ලියා ගන්න ඕනේ මේක එකතු කිරීමක් කියලා. add T සංදියක් නිසා අපි ඒක මෙතන පෙන්වනවා. භාගය වරක් එක වැඩි කිරීම 225යි. මෙතන උත්තරේ නම් පුතේ 225යි. ඊට පස්සේ මේකටම අනිත් කොටසත් එකතු වෙනවා 2 වැඩි කිරීම 225 සමානයි 450. මෙන්න මේ සම්පූර්ණ සියල්ලේම එකතුව තමයි මේ රූප සටහනට අනුව මධ්‍ය රේඛා දිග වෙන්නේ. අපි මේ ඔක්කොම ටික එකට එකතු කරලා උත්තරේ ගමු. 16575ක් විදිහට මේකේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම අපිට පෙන්වන්න පුළුවන්. මම හිතනවා T සංදියක් තියෙන අවස්ථාවකදී ඒ T සංදිය තියෙන අවස්ථාවේ කාමර දෙකේදී අභ්‍යන්තර මිනුම් දීලා තියෙනවා නම් කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කිරීමක් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බාහිර මිනුම් දීලා තියෙන අවස්ථාවකදී කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියලා T සංදියක් එක්කම බලමු.